වෙලාවක් එහෙම නෑ පින්වත්නි. හිතන්න නම් එපා තව වෙලාව තියෙනවා කියලා. තව වෙලාව තියෙනවා කියලා වැටහෙන කමම පින්වත්නි ඕගොල්ලන් අමාරු වටනවා. ඒ නිසා ඔය ඇත්ත හොඳට මේක ඔළුවට ගන්න. මේ ධර්මය ඇහෙන්නෙම ඕගොල්ලන්ගේ වාසනාවකට. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද? අර අඳුන ගන්න ඔක්කොම අත්දකින්න ඕනේ නෑ. අඳුන ගන්න මට්ටම යා තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයකට රස දැනෙන මට්ටම කියන එකනේ අපි මේ සාකච්ඡාවේදී කතා කළේ. ඒ රස දැනෙන මට්ටමේදී මටත් රස දැනෙනවා, පසේ බුදුරජාණන් වහන්සේටත් රස දැනෙනවා, රහතන් වහන්සේටත් දැනෙනවා, මගපලලාභින්ට ඔක්කොටම රස දැනෙනවා. ඒතකොට කැවුම් කනකොට ඔක්කොටම එක වගේ රහයි. එතකොට මට වෙන්නේ මොකද්ද? මට රස මතකයකට යනවා. රස මතක තියා ගන්නවා. අනේ මතක තියාගන්න එක කම්ම බව. ඊට පස්සේ මතක තියාගත්තොත් මතක තියා ගන්නකොටම හිතේ ඇතුලේ තියෙන කාරණා දෙකක්. මොනවද ඒ කාරණා දෙක? ආත්ම දෘෂ්ටියයි අවිද්‍යාවයි. ඔය දෙක ඇතුළෙමයි මම මතක තියාගෙන තියෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේටත් මේ වැළඳුවේ මොනවද කියලා අමතක නෑ දවල් වෙනකොට. රහතන් වහන්සේට වැළඳුවේ මොනවද කියලා මතකයි. අද දානි දුන්නේ කවුද කියලා මතකයි. ඒකනේ ගාය ආරාමෙට ගිහින් ධම් සභාවේදී වළඳපුවා හම්බ වුණ අය ගැන කතා කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම මිනිසෙක් හම්බුණා තා අම්මා දිට්ටියක් නම් තිබ්බේ නෑ. නමුත් මං එයාට උපකාර කළා. බුදුරජාණන් වහන්සේ වුණත් භාග්‍යතුන් වහන්සේ සමහර වළඳපු සංසිද්ධි ගැන ඇවිල්ලා දහම් සභාවේදී ආයි කියන්නේ මතකයිනේ. එතන මොකද්ද නැත්තේ? අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙකම නෑ. අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙකම තිබුණොත් මොකද්ද වෙන්නේ? ආයෙත් රහ බලන්න හිතෙනවා. ඒතර රහ බලන්න හිතුනම රස හොයාගෙන යන්න වෙනවනේ. ඒතර රස හොයන්නේ අපි කොහෙන්ද? රස හොයාගෙන යන්න වෙනවා. හොයාගෙන යන්නේ දිවෙන් නෙමෙයි. ඇසින් නෙමෙයි රහ හොයාගෙන යන්නේ දිවෙන්. ඒතකොට දිවෙන් රස හොයාගෙන යනකොට ඒ රස දැනෙන රස හොයනකොට පහළ වෙනවා නැවතත් නාම රූප પરම්පරාව. ජීවහා විඥානේ පහළ වෙනවා. ඒ ජීවහා විඥානේ පහළ වෙන එක තමයි උත්පත්ති භව කියලා කියන්නේ. ඔන්න ඔය දෙක අර කර්ම භවයේද උත්පත්ති භවයේද යා කරන්නේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටිය. දැන් අභියෝගය වෙන්නේ හොයාගෙන යෑම නෙමෙයි. හොයාගෙන යන්න උනේ අවිද්‍යාව නිසානේ. ඒ නිසා අවිද්‍යාව කඩන්න විතරයි අපේ අවධානය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යා නීවරණානම්. මහණෙනි මේ අවිද්‍යාව කියන නීවරණයක් තණ්හා සංයෝජනානම්. තණ්හාවේ සංයෝජනයක්. ඒතර තණ්හාවේ සංයෝජනේ පැනවෙන්නේ අවිද්‍යාවේ නීවරණේ නිසා. අවිද්‍යාවේ නීවරණය නිසාමයි තණ්හාවේ සංයෝජනේ පැනවෙන්නේ. පින්වත්නි මේ සත්‍යයේ පැවැත්මේ අම්මයි තාත්තයි වගේ අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ. ඒ නිසා අවිද්‍යාවේ නීවරණයක් තණ්හාවේ සංයෝජනයක් නිසයි මහණෙනි තුන් භවයේම සත්‍යයක් කැරකෙන්නේ කියලයි අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලේ. හැම බෞද්ධයෙක්ම අවිද්‍යාව කනස්සල්ල විදියට දැක්කොත් ආත්ම දෘෂ්ටිය මා තුල ගොඩනැගිච්ච බරපතලම අවකාශය සසරට මාව එකතු කරන බරපතලම අවකාශය ආත්ම දෘෂ්ටිය කියලා දැක්කොත් අන්නේ දකින්න හැකියාව තමයි උවමනා කරන්නේ. ඒ දකින්න හැකියාවත් එක්ක අර අඳුනා ගැනීම මට්ටම ඇතුලේ උත්පත්ති භව කම්ම භව දෙකම පැනවෙන්නේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි වන නිසා එයා මොකද්ද කරන්න ඕන? අවිද්‍යාව කැඩෙන විදිහට. අවිද්‍යාව කැඩෙනකොට මතුවෙන්නේ මොකද්ද? සංඥාව සමුදේ වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. එච්චරයි. ඒ සංඥාව සමුදේ වී රස සංඥාවම කියලා ගමුකෝ. ඔක්කොටම ඕක අදාළයිනේ. රස සංඥාව සමුදේ වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියන එක අවබෝධ කළොත් රස මතකේ කෙලෙස් මිශ්‍රව රස මතකයකට යන්නෙත් නැහැ. කෙලෙස් මිශ්‍රව රස හොයාගෙන යන්න හිතෙන්නෙත් නැහැ. සමහර අය රස හොයාගෙන යනවා. ඒ සමහර මේ රහ හොයාගෙන සමහර මිනිස්සු කිලෝමීටර් ගණන් යනවා. මට එහෙම හම්බෙලා තියෙනවා සමහර මිනිස්සු. ඒගොල්ලෝ ඒ රසය වෙනුවෙන් තමයි අනුවරලේ ගිහින් තියෙන්නේ. එතකොට එයාට ඒ රසයේ අවුරුදු 10කට කලින් කාපු රසයේ සම්බන්ධ කෙලෙස් මිශ්‍රව මතකයක් තියෙනවා. අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පාදක වෙච්ච මතකයක් තියෙනවා. එතකොට මේ මතකයේ අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පාදක කරගෙනයි නැත්තේ. දැන් අපිට පේනවා එක වෙලාවක සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේගේ අම්මා හදපු කැඳක් ගැන මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා. ඒ කියන්නේ අම්මා ඒ කාලේ පැවිදි වෙන්නටත් කලින් හදපු කැඳ ගැන සාරිපුත්තයන් වහන්සේට මතකයි. හැබැයි අර අවිද්‍යාව ආත්ම දෘෂ්ටිය පදනම් නොවන නිසා ඒකේ රස තණ්හාවකුත් නැහැ. ඒ රසය හඹාගෙන යන්න කියලා හිත ඉල්ලා සිටින්නෙත් නැහැ.
ආත්ම දෘෂ්ටියට රසය හඹාගෙන යන්න කියලා හැම වෙලාවෙම ඉල්ලා සිටිනවා. මොකද ආත්ම දෘෂ්ටිය කේන්ද්‍රගත වුණාම ඒ ආත්ම දෘෂ්ටි පදනම් කරගෙන ගොඩනැගෙන වේදනාවත් එයා අභිනන්දනය කරනවා. ඒක මේ හිතේ හැටි. මේ එක කෙලෙසයක් නිසා අතිරේක කෙලෙස් ගොඩාක් එක්ක මේ හිත හැප්පෙන්න ගන්නවා. ඉතින් මේ හිතේ ස්වභාවයක් ඒක. එතන දැන් මෙතනදී අපි මොකද්ද කරන්න ඕන? අවබෝධ කළ යුත්තේ රස තණ්හාව පෙර නොතිබී සමුදය වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කි. ඕකට භාවනා කරන්න ඕනනේ. එතකොට යා මොකද්ද කොහොමද භාවනා කරන්න ඕන? එයා භාවනාවෙන් දකින්න ඕන රස සංඥාව වනාහි රසය අඳුනා ගන්නවා කියන එක වනාහි මානසික සාධකයක්. ඒක බාහිර කැවුම් වලටවත් කේක් වලටවත් අයිති එකක් නෙමෙයි. ඒක මගේ සිත තුළ ගොඩනැගෙන තත්වයක්. සිතේ පැවැත්ම වනාහි ස්ථාවර එකක් නෙමෙයි, සිත බිඳී යන එකක්. එතකොට මේ රස සංඥාව කියන එක බිඳී යන එකක් විදියට මෙයා දකින්න ඕන. දෙවෙනි පියවරේදී භාවනාවෙන් යාද මෙන්න මේ පියවර ටික කරලා බලන්න. දෙවෙනි මේ පියවර ටික කරන එක ඉලක්කය මොකද්ද? ආත්ම දෘෂ්ටිය බුරුල් කරන එක, අවිද්‍යාව කඩලා දාන එක. ඔය දෙක කඩන්න තමයි දැන් මේ වෙන වැඩක් කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ වැඩේ කරන්න උනේ රසයේ මතක තියා ගැනීමක් තියෙනවා කෙලෙස් ඇසුරු කරගෙන ඒ මතක තබා ගන්න එක උත්පත්ති භවය, මේ කම්ම භව, ඊට පස්සේ කෙලෙස් සහගතව මතක තබාගත්ත රසය ලෝකේ පැත්තට හොයාගෙන යන්න හිතෙනවා. ඒකට ඇහත් පාවිච්චි කරන්න හිතෙනවා. ඇහත් පාවිච්චි කරන්න හිතෙනවා. ඒ හොයාගෙන යන මට්ටම කම්ම භව, උත්පත්ති භව. එතන මේ දෙක ඇතුළේ දෝලණේ වෙන එකයි ගැටලුව නැතුව රස වැටෙන එකවත් රස දැනෙන එකවත් රස මතක තබා ගන්න එකවත් නෙමේ ප්‍රශ්නය. ඒ මතක තබා ගන්නකොට මගේ ඇතුළාන්තයේ තුල තැවරී තිබෙන අවිද්‍යාවද ආත්ම දෘෂ්ටියද කියන දෙකයි ප්‍රශ්නය. දැන් මේක කඩන්න වෙන එකක් කරන්න වෙනවා. ඒකට තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා කළාට පස්සේ රස නොවැටහි යන්නේවත් රස මතක හිටින්නේවත් නෑ නෙමෙයි, අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක දියාරු වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපි මේක කරන්නේ. දැන් මොකද්ද අපි කරන්න ඕන? දැන් මෙන්න මේ දේ කරන්න ඕන. ඔයගොල්ලෝ මේ ටික කළොත් මේ ටික කරන දැන් ඒතකොට අර ධ්‍යාන ආරෝමය නැහැ කියලා කනස්සල්ලටපත් වෙනවනේ. මේ ටික කරගෙන යනකොට යම්කිසි ආකාරයක අර ධ්‍යාන සිතට ආවේනික ආධ්‍යාත්මික ප්‍රවේශයේ මෝරලයි. එතනින් පස්සේ ධ්‍යාන සිතින් මාර්ගසිත උපදවා ගන්න පුළුවන්. නමුත් ඒ කාලේ පාවිච්චි කරපු ශිල්පීය ක්‍රම අපිට වෙනස් කරන්න වෙනවා මේ කාලේ. නමුත් මේ ක්‍රම භාග්‍යවතුන් වහන්සේ තුන් කාලයටම හරියන විදියට අපට අනුදැනව දාලායි තියෙන්නේ. රස දැන් අපි දිව්වා දැන් අර රසය වැටහෙන එක රස අඳුනා ගන්න එකම හොඳට විමසලා බලනවා. ඒ විමසලා බලනකොට ඒක මානසික තත්ත්වයක්, භෞතික තත්ත්වයක් නෙමෙයි. කැවුම් වලටවත් කේක් වලටවත් පළතුරු වලටවත් අයිති නැති එකක් විදියට තමන්ගේ අභ්‍යන්තරිකව හටවගත්ත ධර්මයක් විදියට තමන් දකින්න ඕන. එහෙම දකිනකොට එයා දෙවෙනි පියවරේදී දකින්න ඕන මේක හටගත්තේ කොහොමද කියලා. මේක හටගත්තේ කොහොමද කියලා දකින්න ඕනේ. ඒතකොට රස සංඥාව වැටෙන්නේ කුමක් නිසාද? ලෝකයට රස අයිති නිසා නෙමෙයි. රස සංඥාව වැටෙන්නේ ස්පර්ශය නිසා කියලා දකින්න ඕන. දෙවෙනි පියවරේදී භාවනාවෙන් දකින්න ඕන ස්පර්ශේ නිරුද්ධ වෙනකොට රස සංඥාව නිරුද්ධ වී යනවා නේද කියලා දකින්න ඕන. අන්නේ දකින ශ්‍රාවකයා තුන්වෙනි පියවරේදී ස්පර්ශයෙන් හටගත්ත රස සංඥාව ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා නම්, එහෙම නිරුද්ධ වී යනවා නම් ඒක අනිත්‍යයි නේද කියලා දකින්න ඕන. අන්න විපස්සනාමය අවකාශ සංඥාව කෙරෙහි තවත් සිතකින් මම නොබැඳිය යුතුයි නේද කියලා දකින්න ඕන. විරාගානුපස්සී විහෙරති. මේ රසය වනාහි රස සංඥාව වනාහි ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශය නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වී යනවා නේද කියලා දකින්න ඕනේ. නම් මේ රස සංඥාව කෙලස් මිශ්‍රව මතක තබා ගත යුතු නෑ නේද කියලා පටිනිස්සග්ගානුපස්සී විහෙරණින් බලන්න ඕන. ඔන්න ඔය විදියට බලන ශ්‍රාවකයා තුල මෝරන්නේයන් කවර දෙයක්වත් නෙමේ, සම්මා දිට්ඨියමයි.
එතකොට මේ සම්මා දිට්ඨිය මෝරනවා. දැන් මේ භාවනාමය හැකියාවකුත් මෝරනවා. එතකොට දැන් සංඥාව පිළිබඳ යථාභූත ඥානය තියෙනකොට සම්මා දිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ මේ සංඥාව මා තුළ මේ විදිහට ගොඩනැගින්නේයි කියලා බලනකොට එයාට පෙර කුසල සංස්කාර පේනවා. කම්මස්සකතා සම්මා දිට්ඨියක් තියෙනවා. ඒත් එක්කම පින්නත් මේ යම් ශ්‍රාවකෙක් මේ සංඥාව ඇති වෙලා නැති වෙලා යන නිසා ඒක ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වී යන නිසා ඒක අනිත්‍යයි නේද කියලා බලනකොට විදර්ශනා සම්මා දිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ යා සංඥාවම චතුරාර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන්න පටන් ගත්තොත් ඊළඟ පියවරේදී සංඥාව චතුරාර්ය සංඥාව කියන්නේ දුකක්මයි. මනාප සංඥා අමනාප සංඥා කියලා මේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි ඇතුලේ මං ඇහුලුවාට සංඥාව කියන්නේ දුකක්මයි. දුක්ඛ සත්‍යය ඇතුළේම බලනවා. එතකොට මාර්ග සම්මාදිට්ඨියත් මෝරනවා. එතකොට සංඥාව ඇති වෙලා නැති වෙලා යන බවට ස්ථාවර අවබෝධයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා ඵල සම්මාදිට්ඨිය කියලා. ඔන්න ඔය පියවර ටික කළොත් දැන් ලොකු දෙයක් කිව්වෙත් නැහැ. මේ ටික භාවනාවක් විදියට උදේ විනාඩි 40ක් විතර පාවිච්චි කර කර කළොත් ධානයේ නෑ මගේ හිත වැඩෙන්නේ නෑ විසිරෙනවා අරවා මේවා කී මෙහි කතාවලට එකතු වෙන්නේ නැතුව ඔය ටික කළොත් අර ධානය කියලා ඔයගොල්ලෝ අපේක්ෂා කරන දේත් වැඩි කාලයක් යන ඉස්සෙල්ලා ලබා ගන්න පුළුවන්. මොකද ඒක නිකන් සුස්ක විදර්ශනාව කියලා වෙනම පාඩමක් තියෙන්නේ. ඒතර ඔය ටික කළොත් නිවෙනවා. ඔය ටික නොකළොත් ඕගොල්ලෝ මොනවා කළත් නිවෙන්නේ නැහැ. මොනවා කළත් නිවෙන්නේ නැහැ. බලන්න පුංචි දෙයයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි අපිට කවදාමත් භවයේ රැඳෙන්නේ නැති මට්ටමට අපි ඇතුළ සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳීම පිණිස ලොකු දහම් දැනුමක් හොයන්න එපා දැන්. දැන් ඔය හුඳටම ඇති ඔය බණ ඇහුවා. මං කියන්නේ දැන් ඕගොල්ලෝ මේ බණ අහන්නේ මාර්ගයක් හොයාගෙන නම් ඔයාලට තව දුරටත් බණ ඇහුවට මාර්ගයක් අහුවෙන්නේ. හැබැයි මාර්ගේ පුරවලා ඉවර වෙනකම් බණ අහන්න. කවදා හරි කමක් නැහැ මගපල දක්වාම බණ අහන්න. නමුත් දැන් බණ අහන එකකින් ඕගොල්ලෝ කරගන්න ඕන දේ දැන් මෙනුත් කරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ සමාධි කුසලතාවයේ ඇතුලේ ගොඩනගා ගන්න ඕන தත්වයයි දුර්වල වෙලා තියෙන්නේ. ඒ தත්වෙට එකතු වෙලා දැන් බණ අහනවා වගේ මුදේහවා බණ අහන්න. දැන් කරනවා වගේම බණ දහම් වෙනුවෙන් කටයුතු කරන්න. හැබැයි දැන් ඕගොල්ලන්ට බණ දහම් වෙනුවෙන් ලෝකෝත්තර මාර්ගයට අනුබලයක් ගන්න ඕන නම් ඒක දැන් අරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලෝ අර භාවනාමය වශයෙන් මේ කුසලතාවය හදන්න. ඕගොල්ලෝ පුළුවන් නම් පින්වත්නි මේ කියාපු ටික හෙට උදේ ඉඳලා පැය භාගයක් කරන්න. පැය භාගයක් ඔය විදියට පියවර කීපයක් ඔස්සේ විමසන්න පුංචි දෙයයි විමසන්නේ. සංඥාවක් නෙමෙයි රස සංඥා විතරයි විමසන්න කිව්වේ. ස්කන්ධත් නෙමෙයි සංඥා ස්කන්ධය විතරයි විමසන්නේ කිව්වේ. ඉතින් බලන්න මේ සරල කරලා ඊටාම ස්වල්ප දෙයක් විමර්ශනීය ඇතුලේ අර යථාභූත ඥානය ගොඩනගා ගන්න රටාව බුද්ධ ශාසනය අපිට මාර්ගෝපදේශනයක් විදිහට පෙන්වලා තියෙනවා. එතකොට මේ පෙන්නපු එකේ ඇතුලේ භවයට අවකාශය ලැබෙන්නේ නැහැ. ඇයි උත්පත්ති භවයයි කර්ම භවයයි දෙකම විදෙන ආකාරයටයි මේ විමසා බලන්නේ. ආත්ම දෘෂ්ටියයි අවිද්‍යාවයි දෙකම කඩාකප්පල් වෙන විදිහටයි මේ කල්පනා කරන්නේ. ඉතින් ඔය ටික නැති වෙච්ච තැනක පින්වත්නි ආ භවයේ රැඳෙන්න විදිහක් නැහැ. ඔය ඇත්ත හැමෝටම මේ උතුම් දේශනාව මේ හෝරාවක කාලයක් ධර්ම ශ්‍රවණමය කුසලය මේ පින්නතුන් සියලුම දෙනාට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.